MasterChef Sri Lanka Season 1. Flavoured by CBL Group, Sarah Ridsbury Professional, Munchie. Official hospitality partner, Cinnamon Grand and Cinnamon Hotels, New Anthony's Farm, Keels, Edinburgh, BYD, Anchor, Mortha, Visa, Flora Tissues, Singer, No Limit, Turkey. පසුගිය සතියේ MasterChef. I have to say that these beautiful people are not going to cook today. Who will be coming here? දෙවෙනි අවස්ථාවක් කියන්නේ බොහෝ විට වාසනාවක්. Alright, welcome back. MasterChef මෙතෙක්කා ගමන් මගේ ඉවත් වූ තරගකරුවන් හට යළි අවස්ථාවක් ලබා දෙමින් අපි back to win තරගවටයක් සිදු කළා. ඔයා MasterChef Sri Lanka Season 1 competition එකට ආයෙ එකඟ වෙනවා. හැබැයි උණුසුම් තරගවටයකට පස්සේ ඒ හීනය සැබෑ කරගත්තේ නම් සංදීප. අද එතැන් සිට අයිබෝවන් වනකම් ආදරෙන් පිළිගන්නවා MasterChef Sri Lanka Season 1. අද ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ මම ඉන්න පැන. මම තමයි අද මැද ඉන්න එක්කෙනා. දැන් අපේ ස්ටාර්ස්ලට වෙල්කම් කරමු. Welcome. Top 10ද top 11ද අද මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හොඳ ෆයිට් එකක් දෙන්න කියලා හිතාගෙන තමයි අද එන්නේ. හොඳ ඩිෂස් අයිඩියා ටිකක් ඔළුවේ තියාගෙන තමයි ඇතුළට ආවේ. පොඩි කොන්ෆිඩන්ස් එකක් තිබ්බා. නැහැ කියන්නේ උනාට පොඩි නර්වස් ගතියක් තිබ්බා ඇතුළට එද්දි. Welcome back to the MasterChef kitchen. Today is a very special day and a very special challenge because today you're going to be working in teams. And these teams are going to be relying on each other for success. කලින් බැට්ටුවින් චැලෙන්ජ් එකක් තිබිලා තව එක්කෙනෙක් ඇතුළට ආවා. ඉතින් අද ඉඳන් යන චැලෙන්ජස් වල අපේ ඩිෂ් එකක් මේ වුණොත් එහෙම අනිවාර්යෙන් එළිය තමයි. අද අභියෝගය තනියෙන් කුක් කරන එක නෙමෙයි. තව ටීම් මෙම්බර්ස්, ටීම් මේට්ස් මැනේජ් කරන එක තමන්ගේ විෂන් එකත් එක්ක එකට යනවද? ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක තමයි අද චැලෙන්ජ් එක. කවුරු හම්බෙද්ද දන්නේ නැහැ. වැඩ කරන්න පුළුවන් එක්කෙනෙක් එන්න ඕනේ. ඒකින මම දැන් බලන් ඉන්නේ කවුරු ටීම් එකට එයිද කියලා. කෙටියෙන් කියනවා නම් either you win together or fall together. හැමදාම ට්විස්ට් එකක්, හැමදාම ප්‍රෙෂර්, ටිකක් බයයි, but fingers crossed. ඇත්තටම අද මම ජජ් කෙනෙක් විදියට ඔයාලගේ මේ චැලෙන්ජ් එක දිහා බලන්නේ ඔයාලා ටීම් එකක් විදියට කොහොමද ඔයාලගේ දේවල් ටික ඔයාලගේ තියෙන දේවල් ඔයාලා වැඩ කරන විදිය ෂෙයා කරගෙන කරන්න කියලා. ඒක තමයි මූලිකවම බලන්නේ. Contestants මේ MasterChef kitchen එකේ අපි එක එක විදියට teams බෙදලා තියෙනවා. හැබැයි මේ සැරේ teams එක බෙදන්නේ මම. දනු කිව්වා ටීම් චැලෙන්ජ් එකක් තියෙනවා ටීම්ස් වලට වෙන් කරනවා කියලා. එතකොට මම හිතුවා එහෙනම් ෂෝ එකටම දකුණු පැත්තේ ඉන්න සෙට් එකයි වම් පැත්තේ ඉන්න සෙට් එකයි ඒ විදිහට ටීම් දෙකකට බෙදයි කියලා. එක එක විදියට අපි teams බෙදලා තියෙනවා. අද ලේසියෙන් ඔයාගේ එහා පැත්තේ ඉන්න එක්කෙනා පොඩ්ඩක් බලන්නකෝ. ආසද නැද්ද කියලා අපිට නම් ගාණක් නැහැ. ඔයාගේ එහා පැත්තේ ඉන්න එක්කෙනා තමයි ඔයාගේ ටීම්මේට්. ඉස්සල්ලාම හැරෙද්දි මම දැක්කා සංදීප යෝ කියනවා.
මට එතරින් යාට පොඩ්ඩක් ඉතින් එහෙම පොඩ බ්‍රේක් වුණා ඒත් අමත් හිතුවා අයියෝ සන්දීපනේ කියලා. සුගත් කියලා කියනකොට මට නම් ඇත්තටම I was very happy, a very strong contender. මගේ හිතේ චොයිස් දෙකක් තිබුණා. එකක් තමයි ෆ්ලස් රොනාල්ඩෝ. අනිත් එක තමයි සමාරා. මට ගිය සැරේ ටැග් ටීම් චැලෙන්ජ් එක මතක් වුණා. මට කලින් චැලෙන්ජස් වල පොඩි අවුලක් තිබ්බා. මොකද යත් එක්ක එකතු වෙලා කරලා ඒ ඩිෂ් එක අවුල් ගියප එක ගොඩක් හිතට ලොකු අවුලක් තිබ්බා. I know what she's like. She's an amazing person to work with. I was really, really thrilled when I got her as my teammate. Let's start with what the challenge is. This is a time auction challenge. When he said auction, I was wondering, now what is this new thing? Auction has come. Now, we're not going to be playing with money, Rohan, or other chefs. We're going to be playing with your time. You're going to start with exactly 100 minutes. And depending on how the auction goes, what's left will be what you start this challenge with. So think and be very, very careful. කන්ටෙස්ටන්ස්ලා මම දන්නවා හැම සැරේම ඔය අන්තිම මොහොතේ ඕගොල්ලු දාඩිය දදා අමාරුවෙන් ඔය ෆිනිෂිං ටචස් ටික දාන්නකොට නැත්තං උයන්න පටන් ගන්නකොට සමහර කට්ටිය ජජස්ලා කියනවා hands up. ඒ මොහොතේ සල්ලි කියන්න දේ වටින්නෙම නෑ. ඔය වෙලාව තමයි වටින්නේ. අද ඕගොල්ලු රණ්ඩු වෙන්නේ ඒ වෙලාවට. හරි තීරණය ගත්තොත් ඕගොල්ට හොඳට මේක දෙන්නන්න පුළුවන්. ඕගොල්ට විනාඩි 100ක් තියෙනවා. ඔය 100ෙන් අපිත් එක්ක ඔයා ගැම්බල් කරලා ඔයා තෝරන්න ඕනේ ඔයාට හරියන්න ඩිෂ් එක උයන්න පුළුවන්ද ඔයා ඉතුරු කරපු වෙලාවත් එක්ක. හොඳට හිතන්න, think smart, be strategic. අද තරගයේදී බැච් 3ක් තියෙනවා. එකක් තමයි ප්‍රෝටීන්. හොඳට කල්පනා කරන්න. අනිත් එක වයිටමින්ස් කියලා කියපුවාම වෙජිටබල් ජාත්. Am I right? Yes, chef. 3 තමයි ඔය ස්පයිසස්, ඩ්‍රයි ගුඩ්ස් වගේ දේවල්. ඒකින්ද හොඳට හිතලා බලලා bed smart, cook smart. අනිත් ලොකුම දේ තමයි බොටම් ටීම් එකේ දෙන්නම අද ගෙදර යනවා. ගෙදර යන්න ඇති එක තමයි ලොකුම අරමුණ. ඒ නිසා ඔයගොල්ලන්ගේ ස්ට්‍රැටජි එකයි, ප්ලෑන් එකයි, බිඩ් කරන විදිය ඔක්කොම හරියට ඔළුවේ තියාගෙන හොඳ ඩිසිෂන්ස් ගන්න. Alright contestants. ඉස්සරහට එන්න. අපි බිඩින් එක පටන් ගමු. contestants පළවෙනි කැටගරි එක අද ඔක්ෂන් එකේ අපේ ප්‍රෝටීන්ස්. ඉස්සල්ලාම තියෙනවා clams. දෙවනියට අපි හැමෝම දන්න වැව් මාළු, fresh water fish. තුන්වෙනියට හැමෝම ප්‍රසිද්ධ chicken. හතරවෙනියට ටිකක් unusual දෙයක්. ලංකාවේ ස්ටයිල් එකට කොහොම හදනවද කියලා ඇත්තටම මටත් interested quail. ඊළඟට තියෙනවා lamb shoulder chops. අන්තිමට මේ හොඳට ෆැට් කැප් එකක් තියෙන pork shoulder. So, everybody, I just want you to look at the last meat protein. It's pork. Now, that may be offensive to some people, but this is a cooking competition. Around the world, in all of our kitchens, if handled properly, anybody of any faith can handle it. So I just wanted to make that outright, because we are in a cooking competition. There's 1 and there's 6 of you. So it depends. The thing you need to think about though is, if 5 of you don't go for it, one person's going to get it for free. That's all I have to say. quail කියන්නේ සිංහලෙන් කිව්වොත් එහෙම වටු. දන්නවනේ? උයලා තියෙනවද? අත උස්සන්න බලන්න උයලා තියෙන කෙනෙක් ඉන්නවනේ. right. අනිත් අය උයලා නැහැ. පොඩි hint එකක් දෙනවා. හරිද? quail. You have the breast, then you have the leg. Right? එතකොට breast එක වැඩි ගොඩාක් කරවමව කරන්න එපා. යන්තම් ලස්සනට pan fry කරලා ඕන දෙයක් කරගන්න. මම ඔච්චරයි කියලා දෙන්නේ.
එතකොට ලෙග් එක ඒක ටිකක් තදයි. හරි? ඉතින් ඒක කොන්ෆි කරන්න පුළුවන්. හැබැයි මෙතන කොන්ෆි කරන්න වෙලා තියෙනවද නැද්ද? රයිට්? ක්වික් කොන්ෆි එකක් කරන්න පුළුවන්. එක දෙයක් අමතක කරන්න එපා. ඔය ඔක්කොම ගලවලා ගත්තට පස්සේ ඔයගලන්ට ඉතුරු වෙනවා මේ ඔය බෝන්ස් අරවම. ඕකන එක විසි කරලා දාන්න එපා. හොඳ ජූ එකක්, සෝස් එකක් ගහන්න පුළුවන්. Stop giving more hints, sir. Sorry. මතක තියාගන්න සල්ලි නෙමේ වටින්නේ වෙලාව. හරි. පළවෙනි එක. clams. මේත් එකේ ක්ලෑම්ස් වල මුලින් බැට් කරේ අපි. මිනිත්තු 5ක්. මට හිතුණා හැබැයි ආසිෆ් බැට් කරයි කියලා. මිනිත්තු 5ක්. මිනිත්තු 10ක්. ආසිෆ් බැට් කරා. ඊට පස්සේ ශරානා මිනිත්තු 15ක්. ආසිව එක බිට් කරා. ඊට පස්සේ මම ටග්ගලා බිට් කරා. මට දන්නවා ආසිට ඕනේ නැත්නම් සංදීපට ඕනේ. ඒක පොඩ්ඩක් ටයිම් අඩු වෙලා ඒක අපිට බෙනිෆිට් තියෙනවා. ඊට පස්සේ මරියම් මිනිත්තු 20ක්. 20 මිනිත්ස් එතනින් ගියා. මම හිතුවා ආසිෆ්ට ඒක ඕන ඇති කියලා. ඇවරයි. එතන අපි දෙන්න මුලින් හිතන් හිටියේ ක්ලෑම්ස් ගන්න. 3 ඇවරයි. 25ක්. ඔව් මම දැක්කා සංදීප් බෝඩ් එක උස්සන 25 minutes මාත් ෂොක් වුණා බට් බලද්දි මෙයාගේ ස්ට්‍රැටජි එකක් තිබිලා තියෙනවා ඒත් එක කැරකිලා අපිටමයි ආවේ 3 ඇවරයි. මම හිතුවා ආයිසර එකක් උස්සලා ඉවරලා ආසිෆ්ට කොහොම හරි ගණේ කියලා. අන්තිමට ආසිෆ් මටමත් අල්ල ගම්මා අපි දෙකට 25 minutes එතනින්ම ඉවරයි. solve. අරන් යන්න බබා වගේ clams ටික. අපේ දෙවෙනි ප්‍රෝටීන් වැව් මාළු. අපි හිතුවා නෙක්ස්ට් මැව් මාළු. ඒක අපිට පුළුවන් ඩිස් එකක් හදන්න. ඒක ඉතින් අපි පයි ටිකක් දෙමු කියලා. අපේ ටාගට් එක උනේ වැව් මාළු. that was quick. මිනිත්තු 5යි. මිනිත්තු 10යි. රිවර් ෆිෂ් එකට අපි හොඳ ෆයිට් එකක් දුන්නා. මොකද ඒක අපි දෙන්නටම අයිඩියාස් ගොඩක් තිබුණා ඒක යන්න. DI. බෑවරයි. 4 දිනක් ඒකටම ඔක්ෂන් එක දුන්නා. 35යි. හැබැයි ඒක ගියා හුසයි මනෝස්ට. 3 ඇවරයි. solve. 35 minutes වලට අපි ඒක ගත්තා. අපේ තුන්වැනි ප්‍රෝටීන් ඔප්ෂන්. So ක්ලෑම් එක ගියා, ෆිෂ් එක ගියා. ඊට පස්සේ මේ තුනට බිට් කරන්න ගියේ පෝක් එක. pork. So ඒක බිඩින් කරනකොට මම හිතුවා let's give it a try and I lifted and bidded the pork. මිනිත්තු 5ක්. I actually wanted to work with the pork. මිනිත්තු 5ක්. දැන් අපිට මීට් අයිටම්ස් මීට් සීපුඩ් ඒවා අපිට තිබ්බ 6 ඒකෙන් අපි එකක් අයින් කරන්න හිතුවා පෝක් අයින් කරන්න හිතුවා ඒ මේන් රීසන් එක තමයි මගේ මුස්ලිම් ෆ්‍රෙන්ඩ් රෙස්පෙක්ට් එකක් විදියට 3 ඇවරයි. හොඳ වෙලාවට ඒක තමාරයන් සුගාති කස්සයි ඉතින් අපිට පහක්ම තියෙනවා ඒ පහෙන් එකක් අපිට තෝරගන්න පුළුවන් ඉතින් ඒකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි හිතුවා කොහොම හරි ඒ පහෙන් එකක් ගන්නවා කියලා next protein quail. ඊට පස්සේ කොයල් එකක් ආවා. කොයල් මට ඕනේ. ඒක මටත් කොයල් තමයි ආසෝනේ. අපි දෙන්න කොයල් හදලා තිනා. ඔව්. මිනිත්තු 10ක්. Actual first plan එක කොයල් එකක් ඕනේ. ඒක ඔක්කොම ප්‍රෝටීන් එක that was the first thing we wanted. ඊට පස්සේ ඒක bidding start වෙලා මරියම් bidding කරනවා ඒක අපිට time අඩු වෙලානේ. Going twice. sold. කොයල් එක අපිට හම්බුනේ 20 minutes වලට. and අපි දෙන්නම strategically හිතුවා මොන එකකටවත් 20ට වඩා යන්නේ නැහැ. මොකද අපිට cooking time was as important or more important than the ingredient. proteins දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. Who's getting a free protein? අපේ next option lamb. අපි දෙන්නගේ ඔළුවේ තිබුණා clams එක ගන්න. ඉතින් clams එක චුට්ටක් price high වුණාට අපි දෙන්න එක අතෑරියා. ඊට පස්සේ fish එක. අපි දෙන්න ලොකුම ආසාව තිබුණේ fish එක ගන්න. හැබැයි fish එක ගියා 35 minutes වලට 20 පෙන්පු ගමන් මෙයා කියනවා ගමු අතල්ලා හිටියා උස්සන්න දුන්නේ මම අත මල්ලා හිටපුවා උස්සන්න නම් එපා ඊට පස්සේ අපි දරු ලෑම් හම්බුණා ඉතින් සච් ඉතුරු වෙලා ඉන්න team E අපිට වෙලා දෙන්න නැතුව free chicken ගන්නවා වගේ protein එක chicken Free chicken. Everyone loves free chicken. Kitchen
පෙරලිය ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා නවීන තාක්ෂණයෙන් නිපදවන උසස්ම තත්ත්වයේ නිෂ්පාදන රසක් සේර වෙතින් CBL විශ්වාසයෙන්. වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරලිය සේරා. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. Every great dish begins with one choice, the choice of the best. At New Anthony's, we don't just raise chicken. We master it. Green, healthy, antibiotic-free. Pure quality that transforms every kitchen into a master chef's arena. From the first cut to the final masterpiece, New Anthony's brings out the chef in you. Because when it comes to chicken, we are the masters. Freshness. It begins here, before the heat rises, before the first dish is plated. Because great cooking starts with freshness. Kiehl's, proud retail partner of Master Chef Sri Lanka, where freshness meets flavor. Real tomato තියෙන කෝකෙ මේකේ එහෙනම් මේ සෝස් එක මොකක්ද? එඩින්බරෝ ටොමාටෝ සෝස්. Real tomato sauce කියන්නේ එඩින්බරෝ tomato sauce එකට කියලා. Tomatariansලා හොදට දන්නවා. සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා විශ්වාසනීය සන්නාමය ෆ්ලෝරා. Experience extraordinary cuisines with Singer Kitchen Appliances, powering up Sri Lanka's best culinary talent. ඔයාටයි සිරිපාලටයි. කොයි එකද සිරිපාල මාමට කැමති එකක්? අපි කවුරුත් එකයිනේ පුතේ. පරපුරක සහතිකය Anchor. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. Experience the golden standard. Turkey brand corn oil, refined for the perfect sizzle. අපේ නෙක්ස් කැටගරිය එක අපි බිඩ් කරන්න යන්නේ එලවලු. තේමාවක් තියෙනවා බාස්කට්ස් වලට. පොඩි තීම් එකක් තියෙනවා. එක එක ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ෂෙෆ් රෝහන් අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ ඉන්ෆ්ලුවෙන්සර්ස් ගැන මේ බාස්කට්ස් වල. දැන් 1යි 2යි ගත්තොත් එහෙම අපිට පේනවා තෙබුකොළ, ගොටුකොළ, වැටකොළු, කොහිල like ශ්‍රී ලංකන් වගේ වෙන්න පුළුවන්. මෙන්න මේක ගත්තොත් එහෙම පොඩ්ඩක් කර මිඩල් ඊස්ටර්න් පැත්තටත් යන්න නැද්ද ෂෙෆ් කපිල? මිඩල් ඊස්ටර්න් පැත්තට. මේක ගත්තොත් I can do actually Japanese, right? You can do a little bit of Japanese. Here, Mediterranean. නැද්ද? Right? මේක ගත්තොත් එහෙම Asian, little bit of Thai. හරිද? ගලංගාව තියෙනවා ෂෙෆ් පීටර්. Little bit of Asian. Is that okay for you all? Great explanation, Chef. What you need to think about is the dish, the protein, which basket does this vegetable go with? And remember, you have one more category, which is the sauces and spices. So think about what you have purchased and which basket will go with that purchase. හරි. අපි එහෙනම් බෙටිං ටික පටන් ගමු. පළවෙනි එක Asian section වලින් එන්න Thai basket එක. ෆස් බාස්කට් එක චිකන් එක ඔක්කොම ෆ්ලේවර් එක යනවා. ඒක තමයි මම ෆස් බිට් කරා. All right, we have one there
අපිට ඕනේ වුණා certain ingredients in one particular basket. Soul. ඒක තමාට එක සකන් බාස්කට් එක මට ගොඩාක් ආසයි ශරණට ගොඩාක් ආසයි අපි දැක්ක වෙස්ටර්න් ෆ්ලේවර්ස් තියෙනවා ඒක අපි බිට් කරා අපි next basket බලමු Mediterranean. කවුද පටන් ගන්නෙ? All right team B මිනිත්තු 5ක්. So වෙස්ටර්න් එකට ඇත්තටම අපිට ඒ කියන්නේ කැමැත්තක් තිබුණා නේද? අපිට ඇත්තටම කැමැත්ත තිබ්බේ 4 එකේ. Team F මිනිත්තු 15ක් team E. අනිත් ටීම් ලගේ පොඩ්ඩක් වෙලාව නාස්ති කරලා තමයි අපි ඇත්තටම ඒක වික් කළේ. Going twice. No. Going once. Going twice. ආසිම් බිට් කරා මරියම් බිට් කරා අපි බිට් කරා ඊට පස්සේ මරියම් again බිට් කරා මරියම්ට ගියා. Gone. Team F. අවිල ගන්න. You know, once you bid for something, you have to take it. ඉතින් අපි ටිකක් ඩිසපොයින්ට් වුණා ඒ සෙකන්ඩ් බාස් එක හම්බුනේ නැති එක. හැබැයි තාම අනිත් බාස්කට්ස් වල තිබුණ ඉන්ග්‍රීඩියන්ට්ස් අපි හිතුවා ඒකත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් කියලා. Asian Chinese 5 minutes. Team C, Team B 10 minutes. 15 minutes. අපිට ඕන උනේ ශ්‍රී ලංකන් බාස්කට් දෙකෙන් එක. ඇවරයි, දැවරයි, තුන් ඇවරයි. So අපිට ඇත්තටම ඕනුනේ එක්කෝ බාස්කට් නම්බර් 2 එක නැත්නම් බාස්කට් නම්බර් 4 එක. but ඒක ගිය එකෙන් අපි හිතුවා හරි දැන් අනිත් ටීම් එක ඒක ගත්තා අපි බැලුවා හරි. එහෙනම් 4 එක තමයි අපේ ටාගට් එක. Middle Eastern 5 minutes. You look very happy about that, Maria. Anybody else? Team B 10 there we minutes. go. Got another bid. මම දන්නවා ටයිම් එක ගියොත් එහෙම අනිත් මොනවා තිබ්බත් වැඩක් නැහැ. ටයිම් එක ගියා කියන්නේ අපි ලොස් තමයි එතන. තුන් ඇවරයි. Team D. ඒකත් අපිට 10 minutes වලින් හම්බුණා ඇත්තටම. Sri Lankan Ayurvedic inspired basket එක. ඇත්තටම අපිට ඕනලා තිබ්බේ ශ්‍රී ලංකන් බාස්කට් එක. because අපිට කරන්න ඕන උනේ ශ්‍රී ලංකන් ඩිෂ් එකක්. 5 minutes Team B. ෆස්ට් ශ්‍රී ලංකන් බාස්කට් එකට ලොකු ෆයිට් එකක් තිබ්බා. අපි ගත්තා ෆස්ට් ටයිම් 10 minutes. Team C. බඩ අපි ඒකට බිඩ් කරද්දී මම දැක්කා අපේ හා පැත්තේ මනෝජ් හුස්නයිවත් බිඩ් කරනවා. Team B. ආයෙත් අපි බිඩ් කරා. because අපිට වැඩි වෙලාවකුත් ඉතුරු නැහැ. Team C now 20 minutes up. හිතුවා මේකට විනාඩි 25ක් දෙන එක worth නෙමෙයි. මොකද ටයිම් එක මදි වෙයි කියලා. Gone. Team C. අපි කොහොමයි 20 minutes දීලා තමයි මේ බාස්කට් එක ගත්තේ. because අපි දැනගත්තා ඒක ගත්තේ නැත්නම් අපි අමාරුවේ වැටෙනවා කියලා. අන්තිම බාස්කට් එක. ගමේ ගොඩක් කට්ටිය උයන්න කැමති ගොඩක් දේවල් පිරිච්ච බාස්කට් එකක්. ඒත් අන්තිමට අපිට නිකම්ම වගේ හම්බුණ මේකත් තමයි ශ්‍රී ලංකන් එක. අපි ටාගට් කරගෙන හිටියත් ඒක තමයි. කිසි වැඩක් නැතුව ගත්තේ Team D. for free. අපිට මේන් ප්‍රොබ්ලම් එක තිබ්බේ ඒකේ ඇසිඩ් එක තියෙනවද නැද්ද කියලා. හොඳ වෙලාවට ලයින් තිබ්බා ඒ බාස්කට් එකේ. දැන් අපි බෙටිං පැත්තට යන්නේ ඕගොල්ගේ ඩ්‍රයි රැෂන්ස් වෙනුවෙන්. ලැස්ති? අපි දෙන්න හිතුවා දැන් හම්බෙන්නේ මොකද්ද ඒක මාලි කරනවා කියලා. ඒ හින්දා අපි හිතුවා අපි බිඩ් කරන්නෙත් නෑ ඉතුරු වෙන එක අපි ෆ්‍රී ගන්නවා කියලා. ඕගොල්ගේ කවුන්ටර්ස් වල තියෙන්නේ salt, pepper, oil. එච්චරයි. ඉතුරු ටික ඔක්කොම තියෙන්නේ මේ baskets වල. මේවා randomly අපි choose කරන baskets. අපි පටන් ගමු. Basket number 2. කවුද? 5 minutes. 5 minutes. No takers. No takers. හරි. දෙවෙනි එකට යන්න. මේ ස්පයිසස් වල ෆස්ට් බාස්කට් එක කවුරුත් ඒකේ ඔප්ෂන් කරේ නැහැ. ඉතින් සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි අපිට එච්චර වමනාවක් තිබ්බේ නැහැ. දෙවෙනි බාස්කට් එක අපේ පළවෙනි බාස්කට් එක. 5 minutes. 5 minutes. අපිට තියෙන්නේ 55 මිනිස් විතරයි. අපි හිතුවා කොහොම හරි අපිට දැක්කන් නැතුව නිකම්ම ගන්න පුළුවන් වෙන chance එකකට හදාගත්තොත් හොඳයි කියලා. D 5 minutes. තරමකත් ස්පයිසස් බකට් එක අරගොල්ලන්ගේ ටයිම් එක අඩු කරන්න කියලා තමයි 5 කිව්වේ. කාලේ ලිට් කරේ අපිට ගන්න අපේ ටයිම් එක අඩු කරන්න. මොකද මේ අපේ 55 තිබුණේ තව අපි බැක් කරලා තියෙන 10ක් හදන්න 45යි. ඒතකොට 45න් අපි අපිට උයන්න වෙලාවක් නෑ නැති වෙනවා. ඒක හින්දා අත්තරී නැත්තම් ඒක තමයි ගන්න හිතියේ. Going twice. Take it. ස්පයිසස් නැති වුණත් ඒකේ පාස්ටා සෝස් එක තිබුණා. ඒකෙන් අපිට ඕන ෆ්ලේවර්ස් ටික ගන්න පුළුවන් වෙයි කියලා අපි අනිවාර්යෙන් එතන විලිස් එකක් තිබුණා. ටිකක් බය හිතුණා ජජස් මොන හරි ට්විස්ට් එකක් කරයිද මොකද අපි දෙන්න බිඩ් කරේ නැති හින්දා. අපේ තුන්වැනි බාස්කට්. අපිට ඕනෙලා තිබ්බේ කොකනට් මිල්ක්
ස්පයිසස් ඕනුනා ඒ මුකුත් ඒක තිබ්බෙ නෑ ඒක තිබ්බෙ බිත්තරයි නූඩල්සුයි කෝන්ෆ්ලා See, 5 minutes. Averai? There's so much you can do with this. Averai? ඔව් විපස්සේ අපේ බාස්කට් එක තමයි 5 minutes දීලා ගත්ත එක එතනින් එහාට අපිට බිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ. තුන් Averai. Sold. එකක් ඔළුවේ තියාගන්න. අපි දෙවනි එකට ගත්ත බාස්කට් එක කවුරුත් ගත්තේ නෑ. ඒ කියන්නේ කාගේ හරි ඔළුවට ඕක වැටෙනවමයි. අපිට ඕනි වුණා fourth basket එකේ ingredients ටික. Minute Park team A. I bidded for the basket and then it was 5 minutes and then ඊට පස්සේ Husna bidded for it which was 10 minutes. Minute Dayak D. We wanted the basket so I bidded 15 minutes. Minute Palwak. Going once. Going twice. අරහිල් දනු ඔක්ෂන් කරද්දිම මට මෙහෙම වුවමනා තිබ්බ කමක් නැහැ විනාඩි 5ක් හරි දීලා එක ගමු කියලා. නමුත් අපි ටයිම් එක ගිහින් ඉවරයි එතකොට. Sorry Manoj. හැම එකේම තියෙන මොන හරි හොඳ ස්පයිසස් තිබ්බා. නිකන් හම්බෙන්නේ මොකද්ද ඒක ගන්නවා කියලා බලාගෙන අපි ඉතින්. Who would like this beautiful basket? කවුද උස්සන්නේ අත? 5 minutes. No takers? Somebody has to bid. No takers. Team B at 5 minutes. Averai? Averai? I answered good basket. 5 එකට ඔප්ෂන් කරා 5 minutes වලින් අපිට ඒක හම්බුණා ඇත්තටම සතුටුයි. Team E the F පටන් ගන්නයි. 5 minutes. මම බය වුණා actually මම හිතුවා ඒක හම්බ වෙන්නේ නැහැ කියලා අපිට because අනිත් basket එක කවුරුත් bid කරේ නැහැ ඉස්සෙල්ලා ඒක ආයෙත් අන්තිමට තිබ්බා. Team E 5 minutes. Team E. Team E. Averai. Averai. තුන් Averai. This basket එක අපිට 5 minutes එක ගියා. අපේ අන්තිම basket ඒ කියන්නේ කවුරුත් ඕන්නේ නැහැ කියලා කියපු basket එක ෆස් බාස්කට් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ස් ඔක්කොම ෂෙෆ්ස් අපිට කිව්වා මොකක්ද තියෙන්නේ කියලා අපිට ඉන්ට්‍රොඩියුස් කරා. ඊට පස්සේ කවුරුත් ඒකට බිඩ් කරේ නෑ. ඒ වෙලාවේ අපි දැනගත්තා රයිට් ඒක තමයි අපේ බාස්කට් එක. ඒක දැන් යන්නේ මරියම්ගේ ටීම් එකට. එතන ඉඳලා තමයි අපේ රෙසිපි එක අපේ මෙනියු එක ප්ලෑන් කරන්න පටන් ගත්තේ. මොකද අපි දැනගෙන හිටියා ඒක කවුරුත් ගන්න නැහැ and ඒක අපේ ෆ්‍රී බාස්කට් එක කියලා. හරි. Team F Avelagan. Ritzbury Professional. Made for every kind of chef. The official chocolatier for MasterChef Sri Lanka. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. සමහර සිතුවිලි අපිව හිතේ රැඳුන අය ළඟට අරගෙන යනවා. වෙලාවකට ඒ අය අපේ ළඟට ගේනවා. මේ අලුත් අවුරුද්දේ ඔබේ හිත රැඳුණු තැනට වීසා සමග යන්න. Chips එකේ ගිලෙන රසකින් බර්ගර් මැද්දේ ක්‍රීම් රසකින් ෆ්‍රයිඩ් එකේ ස්පයිසි රසකින් සලාඩ් එකේ ෆ්‍රෙෂ්ම රසකින් රස හැටය උඩු යටිකුරු කර නව පෙනුමකින් එන එඩින්බරෝ මේෝ රසකින් නව පෙනුමයි රස එමමයි රසට තැවරේ භාවිතය පහසුයි. සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා විශ්වාසනීය සන්නාමය ෆ්ලෝරා. Limitless fashion, unmatched styles. No limit.
යම පටන් ගන්නේ ගට් එකේ. දිනන ගැම්ම දෙන්නේ ගට් එක. හැම මොහොතකම ලයිෆ් එකේ ඉදිරියට යන්න හෙල්දි ගට් එකක් ඕනෙමයි. DR20 probiotic සහිත ලංකාවේ එකම සෙට් යෝගට් එක. Anchor New Deal. හදට දැනෙනවෝ රසයක මහිම විඳ ගන්න. Muta Jelly. හදට දැනෙන රසක මහිම. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. දඟකාර ශොක් එකක්. කලෝ වෙනම වයිබ් එකක්. බර්බන් කියා ගන්න බැරි ආදර රසයක්. රස හැඟුම් අතර රෝල්ස්. ප්‍රීමියම් කොකෝ සමග හැම මොහොතක්ම රසවත් කරන මංචි බ්ලැක් එඩිෂන්. ගොඩාක් වෙනස්. Freshness. It begins here before the heat rises, before the first dish is plated. Because great cooking starts with freshness. Kiehl's, proud retail partner of MasterChef Sri Lanka, where freshness meets flavor. Honor X9D. All angle ultra tough. IP69K water resistant. Honor X9D. Team A ඕගොල්ට ඉතුරු වෙලා තියෙන වෙලාව මිනිත්තු 70යි. මනෝජ් හුස්නා මිනිත්තු 60ක් තියෙනවා. සංදීප මරියා ඕගොල්ගේ වෙලාව මිනිත්තු 50ක්. ආසිෆ් රොනාලි ඕගොල්ට දන්නවාද ඕගොල්ගේ වෙලාව මිනිත්තු 80ක් තිය. මිනිත්තු 80ක්. Team E වෙලාව 80ක්. 80 minutes. අන්තිම team සෙවන්දී මරියම් ඕගොල්ට තියෙන්නේ මිනිත්තු 60 minutes. මිනිත්තු 60ක් තියෙනවා. Alright. කේල්ස් පැන්ට්‍රි එක සම්පූර්ණයෙන්ම වහලාද? වසා ඇත. ඔයාලා ගාව තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්, ඔයාලා ගාව තියෙන ප්‍රෝටීන් යූස් කරලා තමයි ඔයාලගේ ඩිෂ් හදන්න ඕන. ඔයාලා දන්නවා. ඔයාලට ප්ලෑන් එකක් ඇති. ඉතින් time start now. ඉතින් අපිට හම්බ වෙලා තියෙන ඒසියන් ෆ්ලේවර්ස් වගේ තමයි බස්කට් එක. මම හිතුවා මම මොසායික් චිකන් එක පටන් ගන්නම් කියලා. ඒක ටෙක්නිකල් දෙයක්. අපිට වැඩෙන් ටයිම් එකක් තියෙනවා හින්දා අපි බොයිල් කරලා චිකන් එක හදලා ඒක ගැන තමයි හිතන්නේ ෆස්ට් and foremost. ප්‍රකාරි දැන් කිව්වේ අපි zucchini එකෙන් අපි රෝල් එකක් හදමු කියලා අර ලස්සන පැටර්න්ස් එන විදියට සහ අනියන් එක ස්ටෆ් කරමු. ඒකත් එක්ක අපි සර්ව් කරනවා ග්‍රිල් කරපු බ්‍රින්ජල් සෝස් එක. ඊට පස්සේ තව අපි ඒකට දෙනවා ග්‍රිල් බේබි කෝන් එකයි. ඊට පස්සේ අපි අනියන් එකක් තව ස්ටෆ් කරනවා බ්‍රින්ජල් වලින්. ඊට පස්සේ තව අපි මින්ට් ඇන්ඩ් ලයිම් රිසල් එකක් දෙනවා ඉමල්ෂන් එක. පොටේටෝ ෆොන්ඩන්ට් එකයි. මේකගේ කෝන් උත් තියෙනවා බේබි කෝන්. Sugat, Tamara, your time starts now. දැන් අපේ ටයිමින් එක වුණේ 70 minutes and අපිට ඉස්සෙල්ලා two teams හිටියා who got 80 minutes. So they started in advance and ඊට පස්සේ මේ අපේ වෙලාව ආවම අපි already had discussed what we were going to do. දැන් අපිට පෝක් එක හම්බ වෙච්ච නිසා අපිට ඕනේ වුණා රුලාඩ් එකක් කරන්න පෝක් එකත් එක්ක because I've never done that with the pork. වැඩෙන්ම හිතන්නේ ප්ලේට් එකේ කොහොමද ලස්සනට තියෙන්න ඕනේ කියලානේ ෆ්ලේවර්ස් උත් තියන්න ඕනේ. හැබැයි ජජ්ජස්ලාට wow factor එකක් තියන්න ඕනේ හින්දා තමයි මම මේ ගැන මේ අයිඩියා එක හිතුවේ. මට පොඩ්ඩක් ප්‍රශ්න මේ තියෙනවා at the end whatever you put onto the plate if it doesn't have the flavor you're done. ඒක මට ප්‍රශ්නේ. ඒක තමයි මං කිව්වා ශරාන flavors ට concentrate කරන්න flavors ට concentrate. මට දන්නවා chicken එක පොඩි bland යනවායි. Peanut hal and mushroom stuffed pork roulade ekak with a salsa and we've got some pork chips as well. And we're going to have a in ala
mash. ශ්‍රී ලංකන් ටච් එකත් එක තමයි අපි මේ කැම ටික දෙන්න හදන්නේ. I don't know why they didn't go for the soy sauce box. Would have been perfect for the four. Perfect, because they had the right vegetables, they had everything. They had nobody bed, like there was nothing being bid for it. Yeah, they very But, What do they have in the rice? It's more Sri Lankan style. The Mango colour chutney. rice, you know? Sarah? මේක හැරෙන්නේ නැහැ නේ අප්පා. එතකොට ඔයිල් එක වගේ වැඩ ඉවරයි. එක්සැක්ට්ලි. මම ඔයිල් එකේ වැඩ ඉවරයි. ඒක උඩ රොනාලි අර චා කරපු බ්‍රින්ජාල් එක මට දෙනවා. මම දැන් ඒ බ්‍රින්ජාල් එක අරන් මම සෝස් එක හදාන්න පටන් ගත්තා. මේ සෝස් පන් දෙකක් ගන්නද? ටීම් PNF හොඳට උස්මක් කරගෙන ඒ ප්‍රන්ස් එක ටයි කරගන්න. Your time starts now. ස්ටාර්ට් කරද්දී අපිට චුට්ටක් බයක් හිතුණා. මොකද අපි දෙන්නම ගන්නේ ලොකුම ලොකු රිස්ක් එකක්. හැබැයි අපි හිතුවා රයිට් මේ අපේ ප්ලේට් එකේ එලිමන්ට්ස් අපි දෙන්න වෙන් කරගත්තා නම් අපිට කරන්න බැරි දෙයක් නෑ. මොකද මේ කිචන් එකේ ස්කිල් එකයි, ට්‍රයි එකයි, රිස්ක් එකයි, ෆයිට් එකයි ගොඩක් වටිනවා. අපි ඩිෂ් එකේ නම ගමේ වැව් මාළු. අපි වැව් මාළු එක ස්ටේ ෆ්‍රයි කරන්න යන්නේ. ඒත් එකම වැව් මාළු එකේ ස්කින් එක ගලවනවා අපි. ස්කින් එක ගලවලා අපි කිරියල වලින් ස්කින් එකක් හදනවා වැව් මාළු එකට. තව වැව් මාළු බෝන්ස් ටිකයි. ඊට පස්සේ වැටකුළුයි දාලා සෝස් එකක් හදනවා. ඒ වගේම තව එලිමන්ට්ස් ටිකක් එනවා. අපිට කොහිලා හම්බෙලා තියෙනවා. කොහිල වලින් පිකල් එකක් හදනවා. ලස්සන ඩිෂ් එකක් දෙන්න යනවා. මම ක්වේල් එක බාරගත්තා. ක්වේල් එකේ ප්‍රෙප් කරලා ඒකට කරන්න ඕනේ ඔක්කොම මම කරනවා කියලා බාරගත්තා. අපි එලිමන්ට්ස් ටික බෙදාගත්තා කොහොමද කරන්න කියලා. Sandeep and Maria, your time starts now. Good luck. අපි දැක්ක දෙයක් තමයි අපිට ඕන තරම් වෙලා තිබ්බනේ අපි දැක්ක ටීම්ස් ගිහාම එකට ටයිම් එක ස්ටාර්ට් වුණාම ටීම් එකේ දෙන්නම දිව්වා ඉක්විප්මන්ට්ස් ගන්න. සෝ අපි ඒකෙන් ඉගෙන ගත්තේ නෑ. ඔයා එලෝල් ටික කපන්න ගන්න because අපිට වෙලාත් නෑ. මං ගිහලා ඔක්කොම ඉක්විප්මන්ට්ස් ගන්නම්. because එතන මිනිත්තු 5ක් විතර වේස්ට් වෙනවනේ. This is a question. Are you sure as a roulade this will be tender enough? It's a question. Yeah, okay. Okay? Yeah. Because I've told you when you cut things with the grain, Yeah. sometimes, and this is a hard piece of meat. Yes. So anyway, if you're comfortable, I'm going to be squashing it a little bit more as well. Yes, So it's like it needs to be, because, yeah. mushrooms are good. Yep. මනෝජ් හරිම ක්‍රියේටිව් කෙනෙක්. මීට කලිනුත් මම වර්ක් කරලා තියෙන හින්දා දන්නවා මයින්ඩ් සෙට් එක. හිතනවා මේ සැරේ හොඳ ගේමක් දෙන්න පුළුවන් කියලා. මොකද හුස්නත් එක්ක වැඩ කරන්න ඊසි. මොකද පොඩ්ඩක් එයා තේරුම් ගන්නවා. මේ දෙන්නගේම අයිඩියාස් මැච් කරලා තමයි හදන්නේ. අපිට තව ලොකු ගිෆ්ට් එකක් තිබුණා. වෙන කාටවත් නැති වෙන එක බාස්කට් එකකවත් තිබුණ නැති දෙයක්. ඒක අපිට දුන්නේ ජජස්ලත් නෙමෙයි අපි හිතුවෙත් නෑ. බට් ඒක දුන්නේ අපේ the man on top and ඒක ඇත්තටම you want to mention what it is? Square legs. Yeah, I'm using it. That is ඒක ලස්සනට garnishing වලට Garnish, Harry. Well done. Have you done this before? Never. මම කාලත් නෑ මේක කලින්. It's like this, like that. That's all I can show you. I can't show you anything else. Thank you, Chef. මෙයාව හොඳට හොදලා එයාගේ පොඩ්ඩක් ඒ කියන්නේ හා වගේ තියෙන එක අයින් කරන්න ඕනේ and sand පොඩ්ඩක් අයින් කරන්න ඕනේ. but ගොඩ දෙනෙක් open වෙන්නේ නැහැ. එයා open වුන්නේ නැහැ කියන්නේ එයා හොඳ නැහැ. and cook කරන්න කලින් open කියලා කියනවා නම් ඒ කියන්නේ එයා ඒත් හොඳ නැහැ. ඒ නිසා මේක ගොඩක් risk එකක් කියලා හිතනවා අපි ගත්ත ලොකු risk එකක්. මං හිතන්නේ අපිට වෙලාව ඇති වෙයි කියලා හිතනවා because මෙයාව cook වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒත් අපේ dish එකේ තව elements පොඩ තියෙනවා තව කරන්න. Local Barney the dinosaur. Oh my god. How Let's are go you? with K-pop Demon Hunters. Going good, going good. මේ lamb bone එකෙන් Yes. sauce එක. Correct. So with the so that it will go එකට මම පොඩ්ඩක් lamb flavour එක හොඳට එන්න අපිට කියන්නේ spices කියලා එහෙම ලොකුවට නැහැ. So I'm going to rely on the stuff that's inside the spices in this. Some of the sugars that are inside from the tomato in that as well as some of the herbs we have. Interesting. කොලන්ඩ් එක තියෙනවා මම ළඟ ඕන වෙලාවට කියන්න. අර මේකට තව එක
මට ඕනේ මේක. ඔබන්න. රයිස් එක දාන්න. අපි හිතපු විදිහට වැඩ ටික යනවා. අපි තව වැඩ ගොඩක් ඉතුරු වෙලක් තියෙනවා. ආයි අපි එන තමයි පාර්ට්නර්ස් අද. contestants තව විනාඩි 15යි. දෙන්නෙක් ගෙදර යනවා. hurry up. Plating, right? Yes. Good, right? Just keep it like one side. මේ මොකද්ද මේකෙන් හොඳ? In the noodles, we just add the noodles have sugar. How many times we have? Pranali. Red sauce. පැචුලා කියනද? පැචුලා කියන අනිත් කළු එක ඩොට්. මේ white එක ඉන්න white එක. හා? White is nice. පුරෝලා ඒක. ඒක තමයි පිරෙන්නේ. Okay, guys. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Hands up. Well done. Well done. What a challenge. What a challenge. No more touching your plates. I'm watching you. ජාත්‍යන්තර තලයේ එවුම් පිහුම් සඳහා වෙන් වූ එකම රියලිටි වැඩසටහන මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා. ඔබේ දක්ෂතාව ලොවටම පින්වන්න අවස්ථාවක්. මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා සීසන් 2 අප්‍රේල් 20 වනදාට පෙර අයදුම්පත් සඳහා www.masterchefsl.com වෙබ් අඩවියට පිවිසෙන්න. මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ නවතම රියලිටි අත්දැකීමේ ඔබේ අවස්ථාව හිමි කරගන්න. Official broadcaster ITN. දෙන එක සෙට්ටු නාම මං එයාට දින එක ටැට් එක දාන අතර ළඟින් තියන් කන එක ටේස්ට් එක එකින් එකට වෙනස් වෙලා එන එක චිල් වෙන හැම තැනකම බයිට් උනා මේක චුටියක මෙන්න මේක දැන් අලුතෙන් එන එක ඒක තමයි මේක හැමෝම අතර ටේස්ට් එක මංචි කොමේක හැම වෙලාවකම හැම තැනකම හැමෝම අතර ටේස්ට් එක මංචි කොමේක ඒක තමයි මේක try කරන්න අලුත් මංචි කොමේක. A new energy for a new energy Sri Lanka. BYD. Visit our showrooms today. Every great dish begins with one choice, the choice of the best. At New Anthony's, we don't just raise chicken. We master it. Green, healthy, antibiotic-free. Pure quality that transforms every kitchen into a master chef's arena. From the first cut to the final masterpiece, New Anthony's brings out the chef in you. Because when it comes to chicken, we are the masters. Freshness. It begins here before the heat rises, before the first dish is plated. Because great cooking starts with freshness. Kiehl's, proud retail partner of MasterChef Sri Lanka, where freshness meets flavor. ලංකාවට පිටතක්වල ජීවීන් දෙදෙනෙක් ගොඩ බැස ඇත. ඒලියන්ස් ලැවිත් එයාලට අපේ රූපේ ගන්න පුළුවන්ලු. ඒලියන්ස්ලා මේකෙ කවුද රියල්? මම හොයාගන්නම්. වෙන දෙකකුත් ගේන්න. මේකෙ රියල් පාට රියල් තික්නස් එක තියෙන කෝකෙද? මේකේ රියල් ටමාටෝ තියෙන කෝකෙද? මේකේ එහෙනම් මේ සෝස් එක මොකද්ද? එඩින්බරෝ ටොමාටෝ සෝස්. රියල් ටමාටෝ සෝස් කියන්නේ එඩින්බරෝ ටමාටෝ සෝස් එකට කියලා. ටොමටේරියන්ස්ලා හොතර දන්නවා. Experience extraordinary cuisines with Singer Kitchen Appliances, powering up Sri Lanka's best culinary talent.
සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා විශ්වාසනීය සන්නාමය ෆ්ලෝරා. හදට දැනෙනවෝ රසයක් මහිම විඳගන්න. මූතා ජෙලි හදට දැනෙන රසක මහිම. Experience the golden standard. Turkey brand corn oil, refined for the perfect sizzle. අද මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා ගත්තොත් ඉන්ට්‍රස්ටිං දවසක් කියලා කියන්න පුළුවන්. රස කරන්න ආපුවාම අපි දන්නවා දෙන්නෙක් යනවාද. එහෙනම් ජජස්ලා ඕගොල්ට මම මේක බාර දෙනවා. All right, guys. Yeah. This is the beginning of another tasting. Yes. First up, Mariam and Salwandi, please bring your dish up. අද අපි හදලා තියෙන්නේ ශ්‍රී ලංකන් ස්පයිස්ඩ් සුවඳැල් rice stuffed baked quail with green pea smashed and garlic chips. We've also included a roasted bell pepper and roasted tomato broth and with God's blessings. Well, පොඩි දේවල් එකක් තියෙනවා තව හදාගන්න. මෑෂ් එක ටිකක් ගොර හැදි ගොරෝසු වැඩි ටිකක් රයිස් එක සමහර ඇට වල පොඩි තියෙනවා අර කුක් වෙච්ච නැති ගතිය. otherwise good dish. ඇත්තටම මේ හොඳ ටෙන්ඩර්නස් එකක් තියෙනවා. ඔයා හොඳට යූස් කරලා තියෙනවා කියලා පේනවා මේ ටෙක්නික්ස්. මැරිනේෂන් එකත් හොඳට ඇබ්සෝබ් වෙලා තියෙනවා. සුපර් good dish. So we have made chicken mosaic with chicken noodle, spicy chicken noodle and a broth and fried lotus root chips. We've also made a bit of radish with kangkong dust to go with it. ඩිෂ් එක මොසාක් කියන ඒ නමට මැච් වෙන්න තියෙනවා good. හැබැයි මට දැනෙනවා අර ඔයාගේ නූඩල් එකේ සීසනින් පොඩි මිස් වෙලා තියෙනවා. ඒක බැලන්ස් වෙලා නැහැ, බ්ලෑන්ඩ් ගතිය වැඩි. මොසාක් චිකන් එකත් පොඩ ඩ්‍රයි ගතියක් දැනෙනවා. ඔක්කොම ටික ගත්තාම අර ඒ සීසනින් මැච් වෙලා නැහැ. ඒකනේ පොඩි අඩුපාඩුවක් මට දැනෙනවා ටේස්ට් එක බ්ලෙන්ඩ් වෙලා නැති වගේ දෙයක්. ඩිෂ් එකේ නම ගමේ වැව් මාළු. අතන ඒ ගොඩින් කිරියාල ස්කේල් එකක් හදලා තියෙනවා. ඒ වගේම සෝස් එකක් හදලා තියෙනවා වැව් මාළු ස්ටොක් වලින් සහ වැටකොළු වලින්. ඒ වගේම කිරියාල මෑෂ් චාන්කි මෑෂ් එකක් වටේ තියෙන්නේ ගොටකොළ නාචෝස් ඒකත් එක්කම කොහිලා පිකල් එකක් හදලා තියෙනවා. The fish skin was superb. Absolutely like glass, like al kannadi. It was perfect. Clear, crispy, stunning. මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ ස්කින් එක ගැන කතා කරා ක්‍රිස්පි. කොහොමද ඒක හැදුවේ? බේකින් පේපර්ස් වල ඔයිල් ස්ප්‍රේ ඇප්ලයි කරලා ස්කින් එක තියලා පොඩ්ඩක් තද වෙන්න මේකත් අවන් කරා. ඒක කවුද හැදුවේ ඔයාලා දෙන්නගේ? ස්කින් ක්‍රිස්පි ස්කින්. මනෝජ් ෂෙෆ් පීටර් කිව්වා ස්කින් එක නම් සුපර්බ්. මොකද හේතුව ගොඩක් හොඳට ටෙක්නික්ස් යූස් කරන්නේ නැතුව ඒ වගේ ස්කින් එකක් එච්චර ක්‍රිස්පි ගන්න හරි අමාරුයි. මෙච්චරලා තියාගන්නත් අමාරුයි. ගොඩක් අපි කිචන් වල කරනවා. ඇත්තටම හොඳ එෆර්ට් එකක් දෙන්න ඕන, හොඳ ස්කිල් එකක් තියෙන්න ඕන ගන්න. ටේස්ට් එක මට හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. හොඳ සිට්‍රසි ෆ්ලේවර් එකක් තියෙන නිසා හොඳ පංච් එකක් තියෙනවා. මාර නියමයි. සුපර් ගුඩ්. කණ්ඩ දුකයි. ඕක ලස්සනයි. අපි අතරම හදලා තියෙන්නේ අද lamb stuffed zucchini roll එකක් and eggplant two ways විදියට. two ways එක අපි හදලා තියෙනවා එකක් සෝස් එකක් අනිත් එක අපි ස්ටෆ් කරලා තියෙනවා අනියන් එකට ඊට පස්සේ තව තියෙනවා බටර් පොච් කරපු පොටේටෝස් එකම තියෙනවා මින්ට් ඔයිල් එකක් සර් 5 sensors වලින් එකක් තමයි eat with your eyes 100 marks අනියන් එක කාගේද රොනාලි මම මේ ජජස්ලටත් කිව්වා ඔය අනියන් එක
හයි ක්ලාස් කම්පිටිෂන්ස් වල කරන දෙයක්. අනිත් එක තව චුට්ටක් බ්‍රේස් වෙන්න ඕන. තේරුණාද? තව චුට්ටක් බ්‍රේස් වෙන්න ඕන. අනිත් එක තමයි ඔයාගේ හීරෝ ඉන්ග්‍රීඩියන්ට් එක ඒක ලස්සනට සුකිනි මේවා එක මේ රුලාඩ් හරි මොන හරි එකක් කරලා තියෙනවා. ඕක ඇතුලේ තව ජූසිනස් තිබුණා නම් that's perfect. අද අපි හදලා තියෙන්නේ ගොඩක්ම හෙල්දි පැත්තට බර ඩිෂ් එකක් because අපිට කියන්න ඕනේ හෙල්දි කෑමත් රස වෙන්න පුළුවන් කියලා. So අපේ ඩිෂ් එක තමයි Sri Lankan noodle එකක්. So the noodle has okra ඊට පස්සේ අපේ එකේ තියෙනවා තිබ්බටු, තෙබුකොළ and ඊට අමතරව clams දාලා තියෙනවා. හිතන තරම් ලේසි ඩිෂ් එකක් නෙමෙයි කුක් කරන්නේ. හොඳ දේවල් වලින් එකක් මම දැක්කා. ඕගොල්ලන්ට ඇසිඩ් තිබුණේ නැහනේ. අර තෙබුකොළ වල තියෙනවා ඇසිඩික් ටේස්ට් එක අරගෙන බැලන්ස් කෙරුවා මේක. මමත් බැලුවා දැන් මේ ඇඹුල කොහෙන්ද එන්නේ කියලා. Then tebu, right? So it was actually not bad, right? Overall, good. පොඩ්ඩක් තව සීසනින් චුට්ටක් වැඩි වුණා. අනිත් එක ක්ලෑම්ස් වල උයනකොට නැචරල් උමාමි එක එනවා. So ඒ වගේ දේවල් සෝස් එකක් එහෙම බිල් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ පොඩ්ඩක් පොඩි දේවල් තියෙනවා. තව චුට්ටක් just tighten the screws a bit, but good attempt. අද අපි ප්‍රසන්ට් කරලා තියෙන්නේ හිනටි හාල් and mushroom stuffed pork roulade එකක් and accompanied on by අපි හැදුවා ඉන්නල පාවිච්චි කරා ඉන්නල වලින් මෑෂ් එකක් හැදුවා පොටැටෝ එනුවට කොකනට් මිල්ක් and cashew nut දාලා අපි සෝස් එකක් ගත්තා ක්‍රීමි ටේස්ට් එකට අපිට හීනටි හාල් මට අපි දෙන්න කතා කරලා පාවිච්චි කරේ අපේ පාරම්පරික සාල් වර්ගයක්. ඕක නොකන ඒගොල්ලන්ටත් අපිට මේ විදියට ප්‍රසන්ට් කරන්න පුළුවන් කියලා අපි දෙන්න හිතුවා. ඊට පස්සේ අපි මැංගෝ සල්ස එකක් සවර් ටේස්ට් එකට ඇඹුල් රසට. අද මේ ඩිෂ් එකෙන් ඔය දෙන්න පෙන්නවා මේ මුළු කොම්පිටිෂන් එකටම ඔය දෙන්නම ත්‍රෙට් එකක්. අනිත් දේ තමයි අපි ඔක්කොමලා බැලුවා පෝක් එක අපි පොඩ්ඩක් කන්සර්න්. කොහොම කුක් වෙයිද කියලා. ඒ තාමත් it's so juicy. Thank you because that was delightful. Well, I don't know if you knew, but I love Inala. Whenever I come to Sri Lanka, I ask for it. But I'm not here as much as I am now. And this is the first time in a few years that it's been in season. And you treated it well. It tasted delicious. Marriages ජාති දෙකක් තියෙනවා. එකක් perfect marriage, අනිත් එක තමයි messed up marriage. This is a perfect marriage. And where the taste wise, that's the best taste today. Hari, Chef Peter, අද ඔගොල්ලෝ decision එකක් අරන් තේනවා අපිට කියන්නකෝ. Today everyone did so well. So many, we were struggling to find issues, and that's a good sign. Sugat, Tamara, ඩිෂ් එක සුපර් නියමටම කරලා තිබ්බා. හොඳ කම්බිනේෂන් එකක්. ඒකම මනෝජ් උස්නා ඔයාලගේ ඩිෂ් එකත් එහෙමයි. টপ ලෙවල් එකට තියෙනවා. ඔයාලගේ ඩිෂ් දෙකම රෙස්ටොරන්ට් එකක අපේ සර්ව් කරොත් අනිවාර්යයෙන්ම ඒ ගෙස් නැවත එනවා. ඒ වගේ ඒ තරමට ඔයාලා හයි ලෙවල් එකට ඒ ඩිෂ් කම්බයින් කරලා තිබ්බා. ෆ්ලේවර්ස් ටික කම්බයින් කරලා තිබ්බා. ඒ ඩිෂ් ටික ප්‍රසන්ට් කරලා තිබ්බා. අද නරක ඩිෂ් එකක් හදලා නෙමෙයි. මොකද අද හැමෝම ඩිෂස් එක්සලන්ට්. good effort. ඒත් සමහර ඩිෂස් වල මේ ඩිෂ් එකේ අනිත් ඩිෂස් වලට වඩා අඩුපාඩු ටිකක් වැඩි. අද මාස්ටර් ෂෙෆ් කිචන් එකෙන් සමුගන්නේ I'm really sorry to say Shanila and Sharana. මට කනගාටු වුණේ අපේ මට ගොඩක් තියෙන දෙන්න. තව ideas තියෙනවා, මට creative ideas තියෙනවා. I think I'm හිතන්නේ මේක this is not our time to go, but what to do? It's a part of the game. You've just been incredible
And I'm sure you've been incredible to all these people as well. It's been an honor to cook with you and to watch you grow. And I wish you all the best. Well, at the moment, I wish I hadn't started doing it, but my job is to now take your aprons. Please bring them. Your MasterChef journey ends here, in this studio, but it'll go on for the rest of your lives. Thank you so much. What can I say? All the best. There are people who are from different backgrounds, but it doesn't mean that they cannot cook or they cannot understand. Some days you're good, some days you're not good, and it's fine, it happens, you know, that's how the life goes. Take care. All the best. Thank you. Take care. Thank you very much. Look after yourselves. I'm very proud of you. මම හිතන්නේ මගේ මම ගැන ගොඩක් ඉගෙන ගත්තම. මට දුක මගේ friends මිස් කරනවා. හැබැයි I'm very happy about my performance. Goodbye to MasterChef. I'm rooting for you. Okay? Thank you. Bye. Thank you so much for the memories. MasterChef Sri Lanka Season 1 journey එක continue කරන්නේ අපේ top 10. ඔගොල්ලෝ පළවෙනි audition එකට එන දවස ඒ පළවෙනි වතාවට මේ කට්ටියට උයන්න දවස ඔගොල්ලෝ හිතුවද top 10 වෙලා අද මේ show එකේ ඉන්නවා කියලා. So well done. අද අපි show එක ඉවර කරන්නේ happy note because මෙතන ඉඳන් අපි උඩට තමයි යන්නේ. All the very best to all of you. Judges, thank you so very much. එහෙනම් අපි ආයිමත් හම්බ වෙමු. Interesting challenges ගොඩක් එක්ක. ලංකාව අපි හදන කෑම ලෝකෙටම ගෙනියන්නේ මේ show එක තමයි. MasterChef Sri Lanka Season 1. Thank you for joining us today. අපි හම්බ වෙමු. අනිත් තිබ චැලෙන්ජස් වලට පොඩ්ඩක් වෙනස් නේද ජජස්? MasterChef Sri Lanka Season 1. Flavoured by CBL Group, Sarah Rinsbury Professional, Munchie. Official hospitality partner, Cinnamon Grand and Cinnamon Hotels, New Anthony's Farm, Keels, Edinburgh, BYD, Anchor, Mortha, Visa, Flora Tissues, Singer, No Limit, Turkey,